ආයිබෝවන් කියලා පිළිගන්නවා AI බාසුන්යා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනා. අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ ඔබේ නිවසේ මුළුතැන්ගේ දැවෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් පිළිබඳව. ඒ තමයි ඔබේ මුළුතැන්ගේ චිමිනියත් වහලයත් සම්බන්ධ වන තැනින් මුළුතැන්ගේ ඇතුළට ජලය ගලා ඒම. ඉතින් මෙන්න මේ ගැටලුවට තිරසාර විසඳුමක් අපි ඔබත් එක්ක අද ප්‍රායෝගිකව කතා බහ කරනවා. ඔබට සමහරට හිතෙන්නට පුළුවන් අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මුළුතැන්ගේ ගැටලු විතරක් කියලා. අපි වීඩියෝවක් නිර්මාණය කිරීමට හැකි පළමු අවස්ථාවේදී මේ වීඩියෝ නිර්මාණය කරනවා. ඒ නිසා තමයි මේ දවස්වල අපි වැඩ කටයුතු කරගෙන යන පිළිවෙලත් එක්ක තමයි මේ වීඩියෝ නිර්මාණය කරන්නේ. ඉදිරියේදී අපි ඔබත් එක්ක නිවසක් නිර්මාණය කිරීමට තමන් තනියම කොහොමද බ්ලොග් එකක් නිර්මාණය කරගන්නේ, ඒත් එක්කම නිවැරදිව මුළු පරස් අරින්නේ කොහොමද, ඒත් එක්කම ඔබේ නිවසට වාස්තු විද්‍යාත්මක සැලැස්මක් ඔබට ඉදිරිපත් කරන්නටත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක දාලා තියාගන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. මම හිතන්නේ බේරන්නම් බැරි ප්‍රශ්නයක් මේක. මේක මම හිතන්නේ නැති ගෙදරක් නෑ මේ ප්‍රශ්නේ. අත්දැකීමමයි කියන්නේ. මේ ගොඩාක් දැකලා තියෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා. මෙන්න මේ කුස්සියේ පෝරණුවත් ඊට පස්සේ මේ වහලයක් සම්බන්ධ වෙන තැන මෙන්න මෙතනින් වතුර වැක්කේනවා. උඩ පැහැදිලි ඇති මේ. මෙන්න මෙතනින් වතුර වැක්කේනවා. මේ වහල එනවා. මෙතනින් පෝරණුව තියෙනවා. දැන් මේකට විවිධ මේ උපක්‍රම යොදලා තියෙනවා කට්ටිය. මේ තහඩුවක් උඩින් ගහලා පීල්ලක් හදලා නේද? එතකොට මෙතන බෑලි හෙට දාලා මෙහෙට දාලා මෙතන එහෙම නැත්නම් බොක්ස් පාරනමක් මේ බොක්ස් පාරන දාලා ඉතින් මෙතනින් මෙහෙම බොක්ස් පාර පාස්සලා ඒක උඩ ලෑලි තියලා නැත්නම් තහඩුව තියලා විවිධ උපක්‍රම යොදවනවා. නමුත් මේවා 100%ක්වත් සාර්ථක ක්‍රම නෙවෙයි. ඒක උඩින් තහඩුව හිලුනොත් අනිවාර්යයෙන්. එහෙම නැත්නම් තහඩුව කාලෙක දිර්ලා ගියාම වතුර වැටෙනවා. සමහරව හදපු දවසේ නම් මොකද මේ ජොයින්ට් එක හදන්න අමාරුයි. ඉතින් තහඩුවකින් මේ කොහොමද දැන් මේ මෙහෙන් එන තහඩුවයි මේ පැත්තට බස්සන තහඩුවයි මෙතන සම්බන්ධ වෙන තැන ඇත්තටම එතන වතුර ලීක් කරන්න තියෙන හදාගන්න හරි අමාරුයි. ඔන්න ඔක තමයි බාසුනට එන ප්‍රශ්නේ. ඒ නිසා අපි මේකට තිරසාර විසඳුමක් ගෙනාවා. මේ බලන්න. මේක තමයි මේක මම මේ දැන් මේක මම නම් දැකලා නැහැ මෙහෙම කවුරුවත් දාලා තියෙනවා. ඉතින් කුස්සියේ තිබෙනවා කිය තමයි හැමදාම කියන්නේ. සමහරු මෙතන තහඩු ගහලා මේ මාර මෙතන හරි කැතයි දැක්කම සිවිලින් ගහලා තිබුණා. කැතයි තමයි මේකට විසඳුමක් නැහැ. එක තමන්ට හිතන දේ කරලා ඉතින් ඒත් හැමදාම වතුර වැටෙනවා. ඉතින් මම කරලා තියෙන්නේ මේකට මම නම් කරන ගොඩාක් ගාවල මේක මම කියලාම කරනවා. මේ අපි පොඩි කොන්ක්‍රීට් එකෙන් පොඩි කාණුවක් දානවා. මේ බලන්න. මේ දාන්නේ කොන්ක්‍රීට් එක මෙන්න මේ පිටියට අල්ලලා මෙහෙම පොඩි එල් හැඩයට මේ එල් කැල් අපි කාණුවක් හදනවා. කාණුව කියන්නේ එල් හැඩයට මේක මෙතන මෙහෙම එල් හැඩයට කොන්ක්‍රීට් දැම්මම අපි පොඩි රැල් ටිකක් ගහලා පොඩි සැටරයක් ගහලා මෙන්න මේ පිටිය උඩ නැගෙනකොට මෙන්න මේ දෙක අතර මේ කාණුවක් තියෙනවා. ඒතර ඔබ හිතන්න කිසි දවසක මේකේ වතුර ආයෙ වැටෙන්නේ නැහැ. පහළ මෙහෙම එනවා. මේ කාණුවට වැටෙනවා. මෙන්න මේ කාණුව ටිකේ එළියට ගලාගෙන යනවා. මේක එළියට අඩේ කමාරක විතර දාලා. ඒතර පීල්ල වගේ. ඉතින් ඔන්න ඕක තමයි මේ චිමිනිය ගාවින් වතුර වැටෙන එකට තියෙන එකම තිරසාරම විසඳුම. ඉතින් මේවා සීට් එක වහලටම බඳින්න ඕනේ. මේක ඔකට පෙන්වන්න ඕනේ නේද මේ කොන්ක්‍රීට් කොටස දාලා තියෙන කියලා මම මේක වැටි ඉවර කරේ නෑ. එතකොට මේ ටික මේ පිටියටම සීල් වෙන්න මේ වහලටම සීල් වෙන්න බැන්දාම ප්‍රශ්නේ ඉවරයි.